ආයුබෝවන් සුබ උදෑසනක් අදත් ඔබ රැඳෙන්නේ සාන්තනා මාධ්‍යිකා සුනිල Facebook හා YouTube නාලිකාව ඔස්සේ 42 වන අතුගල්පුර මහා සටනේ දෙවන ටෙස්ට් තරඟයේ දිනය අද දින වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා. ඉතින් මේ මොහොතේදී අපි සාන්තනා මාධ්‍යිකා සූදානම් නිල Facebook හා YouTube නාලිකාව ඔස්සේ ඔබට සජීව විකාශය රැගෙනීමට පැඳී සිටින සාන්තනා මාධ්‍යිකා සමග. ඉතින් ඊයේ දින රාත්‍රියේ තරමක වැසිබර කාලගුණයක් තිබුණා වෙලගෙදර ක්‍රීඩාංගණයට. අද උදෑසනත් තරමක වැසිබර කාලගුණයක් තිබුණා. කෙසේවත් මේ වෙනකොට තරඟ වැදීමට සුදුසු කාලගුණයක් වෙලෙදර ක්‍රීඩාංගණයට තිබෙනවා. අපි බලමු තරඟයේ කුමක් වේද කියලා. මේ වෙනකොට වැසිබර කාලගුණයේ අඩුවක් තරඟ වැදීමට සුදුසු කාලගුණයක් මේ අවස්ථාවේ තිබෙනවා. ඉතින් අපි බලමු තරඟයේ කොයි පැත්තට හැරෙයිද කියලා. අනිවාර්යෙන් කාලගුණයේ පැත්තෙන් මේ වෙන විට හොඳ තත්ත්වයක් තියෙනවා වෙලෙදර ක්‍රීඩාංගණයට. අපි බලමු. ඉතින් අද දින තනතිරුව ගැන අපි කතා කළොත් තනතිරුව දඟපම් දෙවන්නන්ට තමයි වාසසහගත තනතිරුවක්. පාණ්ඩුව පහර දෙන්නන්ට විශේෂයෙන්ම ඉතාමත් සැලකිලිමත් ලකුණු ලබාගත යුතුයි මේ තනතිරුවේදී. පන්දු යවන්නන්ට තමයි වාසසහගත වෙන තනතිරුව. ඉතින් දඟපම් දෙවන්නන්ට විශේෂයෙන් වාසසහගත මේ තනතිරුව. කෙසේවත් මේ ආරම්භ වන්නේ අතුගල්පුර මහා සටනේ 42 වන ටෙස්ට් තරඟයේ ආරම්භයේ දෙවන දිනය. තනිසින්න සාන්තනා මාධ්‍යිකා සමග විජය රජයම පෙරමුණ දරන